අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද ටිකක් වෙනස් විදිහේ කන්සෙප්ට් එකකට එන්ට වෙන්න හිතුවා. ඉතින් මේක අලුත් විදිහේ කතා බහක් කතා කරනවා අලුත් එක්කෙනෙක් එක්ක. මට නම් අලුත් නෑ, ඔයගොල්ලන්ට අලුත් ඇති. ඉතින් ඒක නිසා බලන්න එන්න එකතු වෙන්න මේ කතා බහත් එක්ක. ඉතින් මේ කතා බහ ඇත්තටම මගේ සහෝදරයා, මගේ හිතවතා, මගේ යාළුවා, මගේ ඥාතියා ඒ කෙනත් එක්ක තමයි මේ කතා බහ ඉස්සරහට අරගෙන යන්නේ මේ අලුත් concept එකේදී. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ කතා බහ බොහොම දාර්ශනික විදියට, බොහොම සහෝදරාත්මකව, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට, මිත්‍රශීලීව, එතකොට සමාජශීලී විදියට, ඒ වගේම දේශපාලනික, සමාජ, ආර්ථික හැම පැත්තක්ම කවර් කරගෙන, ආවරණය කරගෙන ඉස්සරහට අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් මේකට එකතු වෙන්න. ඉතින් ඕගොල්ලන්ට මේ ප්‍රශ්න දාර්ශනික ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නවල අපි කතා බහ කරන දේවල් වල යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ට දේවල් එකතු කරගන්න තියෙන්න පුළුවන්. වෙනස් විදිහට දකින්න දේවල් තියෙන්න පුළුවන්. ඒකින් හැම දෙයක්ම ඕගොල්ලන්ට යම් සමහරලාට ප්‍රශ්නයක් අහන්න හිතෙන්න පුළුවන්. ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ ප්‍රශ්නේ අපි කතා බහට ගන්නවා අනිවාර්යයෙන්ම. ඔයාලා අපිත් එක්ක රැඳී හිටියොත්. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි, මගේ හිතවතා, යාළුවා, සහෝදරයා. එයාත් එක්ක තමයි අපි කතා කරන්නේ. මම කතා කරන්නේ. එයා උත්තර දෙයි. හැම වෙලාවෙම මම කතා කරනවා, එයා උත්තර දෙනවා. බලමු ඉතින් අපි මේ කවුද අපේ යාළුවා, අලුත් කෙනා. ඔයාලට අලුත් කෙනා. මට නම් අලුත් නෑ. අයිබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ඉතින් මම ඇත්තටම බොහොම සන්තෝෂයි මේ විදිහට හම්බෙන්න හිතිච්ච එක ගැන. මට තියෙනවා ප්‍රශ්න කීපයක් අහන්න. මම හිතන්නේ දවසට එක ප්‍රශ්නයක් අහුවොත් ඇති නේද? එහෙම හොඳයි නේද? ඒ ප්‍රශ්නෙට අපි සාමාන්‍යයෙන් සරිලන හිතට එකඟ වෙන පරිපූර්ණම නෙමෙයි අපිට. හැම වෙලාවෙම කාටවත් පරිපූර්ණ වෙන්න බෑනේ. ඉතින් සාමාන්‍ය හිතට ඇති වෙන උත්තරයක් දුන්නොත් අපිට ඔඩියන්ස් එකෙනුත් මේගොල්ලන්ගෙන් උත්සාහයක් ලැබෙන්නේ. ඒක නිසා එහෙම දුන්නොත් ඇතිනේ. එතකොට අපි දෙන්නාට මේකෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්. එහෙම හිතලා මම මේ යෝජනා කරන එක ප්‍රශ්නයක් අහුවොත් ඇති නේද දවසට, ඒකට උත්තර දුන්නොත් ඇති නේද දවස් එක වීඩියෝ එකකින්. ඒක නෑ, ඒක ඔයාගේ කැමැත්ත විදිහට. ඒක එහෙමනම් අපි දවසට එක ප්‍රශ්නයක් විදිහට තමයි සාකච්ඡාවට ගන්න තීරණය කරන්නේ. ඉතින් එහෙමනම් අද අපි පටන් ගමු වීඩියෝ. අද ප්‍රශ්නකින්ම පටන් ගමු. මුල්ම ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමතියි, ඔබ කවුද? ඔබ කවුද? ඇයි මේ විදිහට අපි හම්බුනේ? ඉතින් ඔබගේ ඒ ප්‍රශ්නේ, ඔබ කවුද? ඇයි මේ විදිහට අපි හම්බුනේ? ඒකට ඉස්සෙල්ලා උත්තරයක් දෙමු. ඔව් බණ්ඩාර, මේ හොඳ ප්‍රශ්නයක් තමයි. හැබැයි ප්‍රශ්න එකක් නෙමෙයි, එතන දෙකක් තියෙනවා වගේ මට දැනෙනවා. ඒ හින්දා ඒකට එක උත්තරයක් දෙන්න බෑ. උත්තර දෙකක් තමයි දෙන්න වෙන්නේ. ඔව් ඒකයි හොඳයි. මේ කැමැත්ත ඔබ දකින්න විදිහටනේ උත්තරේ දෙන්නේ. ඔව් ප්‍රශ්න දෙකක් තියෙනවා එතන. ඇත්තටම ඒකට මෙහෙමයි. ඒකට කෙටි උත්තරයක් ඕ නෑ බෑ වගේ එහෙම නිකන් උත්තරයක් දෙන්න බෑනේ. ඒකට හොඳ උත්තරයක් දෙන්න ඕනේ, සෑහීමකටපත් වෙන උත්තරයක් ඔබ කිව්වා වගේ. එතකොට දැන් එහෙම උත්තරයක් දෙනකොට උත්තරේ ටිකක් දිග්ගැස්සෙනවා. ඇත්තටම මිනිසෙක් වෙලා ඔබට වුණා, මං හිතන්නේ ඔබ කවුද කියලා ඔබ තාම දන්නවා කියලා. ඔබ කවුද කියලා ඔයා ගැන එහෙම දන්නවා කියලා. ඔයාට ඔයා කවුද කියන එක නිකන් සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ එහෙම එකක් දෙන්න පුළුවන්. ඔයා කවුද කියලා ඔයා ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්. මගේ නම මේක, අරක මේක, මගේ ගෙවල් මේ, එහෙම මට පවුලේ විස්තර මේවා. ඒව නෙමෙයි දැන් මේ අපි ඔයාගේ ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. ඒකට ඒක පැහැදිලිනේ. ඒකට
ඒ ප්‍රශ්නේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. ගැඹුරු උත්තරයක් දිය යුතු ප්‍රශ්නයක්. ඒක නිසා මම මෙහෙම ප්‍රවේශයක් ගන්නවා. මිනිස්සු විදිහට මිනිස්සු කියන්නේ මනසින් උසස් අයනේ, උසස් කට්ටිය. ඒකනේ අනිත් සත්ත්ව කොට්ටාසයන් අතර මිනිසා කියන්නේ මනසින් උසස් ජාතියක්, සත්ත්වයෙක්. ඒතකොට මේ මනසින් උසස් සත්වයා අලුත් දේවල් නිර්මාණය කරනවානේ, අලුත් දේවල් හිතනවා. ඒතකොට මෙහෙම මේ ලෝකෙට එනකොට මේ මනුස්ස සත්වයා සතු අවස්ථා, වැදගත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලෝකෙ එළිය දැකීම. අවස්ථා දෙකයි තියෙන වැදගත්. උපරිම වැදගත් අවස්ථා දෙකයි. පළවෙනි එක මේ ලෝකෙ එළිය දැකීම. මේ ලෝකෙට බිහිවීම. දැන් අපි බිහිවිලා ඉන්නේ. අපි පළවෙනි අවස්ථාව භුක්ති විඳින්න ඉන්නේ. භුක්ති විඳ අපි ආව මේ ලෝකෙට. නිරුප්‍රදිතව ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අතපය හතර තියෙනවා. ඇස් කන් නාසය තියෙනවා. ගන්ධ සුවඳ ඒවා ඔක්කොම ලබන්න පුළුවන්. එතකොට අනිත් දේවල් තියෙනවා. මනස තියෙනවා. උසස් විදිහට හිතන්න පුළුවන් හැමදේම තියෙනවා. ආබ්බගත නැහැනේ. දැන් වචනේ වැරදි ඇති පාවිච්චි කරපු නමුත් එහෙම නැහැනේ. ඒක මට පැහැදිලි කියන්න ඕන නිසා තමයි මේ වචනේ පාවිච්චි කළේ. ඒතකොට එහෙම කෙනෙකුට ඊළඟ අවස්ථාවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඒකේ තමයි ඇයි මේ ලෝකෙට අපි ඉපදුනේ කියලා අපි තේරුම් ගන්න අවස්ථාව. අවස්ථා දෙකයි වැදගත්. මේ ලෝකෙට බිහි වෙන අවස්ථාව, ඇයි ඒ බිහි වුනේ කියලා තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාව මැරෙන්න මොහොතකට කලින් වෙන්න පුළුවන් උදා වෙන්නේ. ඒක සමහරව කලින් අවබෝධ කරගන්නවා වෙන්න පුළුවන්. ඒ අවබෝධය ඇයි කියන හේතුව කලින් අවබෝධ වෙනවා වෙන්න පුළුවන්. සමහරලාට මැරෙන්න මොහොතකට කලින් වෙන්න පුළුවන් ඒක අවබෝධ වෙන්නේ. ඉතින් මේ මැරෙන්න මොහොතකට කලින් අවබෝධ වෙන ඒ හේතුව මොකද්ද කියලා දන්නේ නැතුව සමහරු හිතාගෙන ඉන්නවා අපි මේ ලෝකෙට ඉපදුනේ කන්න, බොන්න, නටන්න, ගයන්න, ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න බෑ. ඒක තමයි හේතුව වෙන්න පුළුවන් මේ ලෝකෙට ආපු. සමහරව හිතන් ඉන්නවා තව කෙනෙක්ව පාගන්න, මිරිකන්න, තව කෙනෙක්ව රිද්දන්න, උපරිම වද වේදනා දෙන්න. මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන්. ඒකට තමයි මම ආවේ. ඔගේ සතුරාට පහර දෙන්න. අනිත් ඔක්කොම කවුරුත් වැඩ නැහැ මට. මම විතරයි ඉන්න ඕනේ වගේ. මම විතරයි හොඳින් ඉන්න ඕනේ. මගේ එකම සතුට අනිත් අය පීඩාවට පත් කරන එක. තව කෙනෙක් ඉන්න පුළුවන් මේ කොට්ටාසයක එක. හරිද? තව ඉන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මම උපරිම හම්බ කරනවා. හොරකම් කරලා හරි, යටි මගඩි හරි, මොනවා හරි වංචා ඒ වගේ පුළුවන් තරම් හම්බ කරනවා. මගේ දරු මුණුබුරු පරම්පරාව ඔක්කොටම ඇති වෙන්න මම හම්බ කරනවා. මම වියදම් කරන්නේත් නැහැ. ලයිෆ් එක එන්ජොයි කරන්න මට ඕනෙත් නැහැ. මගේ එකම ඒකායන පරමාර්ථය පුළුවන් තරම් ධනය එක්රැස් කිරීම කියලා එකක් වෙන්නත් පුළුවන්. සමහරුන්ට හිතෙන්න පුළුවන් මම මේ ලෝකෙට ආවේ ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා, මගේ පරලොව සඳහා වැඩ කර ගැනීම, පරව එළොව යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා තමයි මම මේ ලෝකෙට ඉපදුනේ. ඒ වෙනුවෙන් තමයි මම කැප වෙන්න ඕනේ කියලා. සමහරට හිතෙන්න පුළුවන් සෙක්ස් කරන්න තමයි මම මේ ලෝකෙට ආවේ. ඒක තමයි එකම සැපය. ඒක තමයි මගේ එකම කායන පරමාර්ථය. මේ ගෑනු විරුම්ගේ දෙන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක පස්සෙම යනවා ඊට පස්සේ. ඉතින් ඒ වගේ තවත් මම ඔය කියපු අමතරව ඒවට අමතරව තව දේවල් තියෙන්නත් පුළුවන්. සමහරට පොඩි දේවල් වෙන්න පුළුවන්. මම ලීඩර් කෙනෙක් විදියට තමයි මම තමයි ලීඩර්. මගේ නායකයා මමයි. හැමතැනම නායකත්වය මට ඕනේ. ඒ වගේ එහෙම අදහසක් මේ ලෝකේ මම තමයි එකම නායකයා. හැමතැනම හැම දෙයකම මම තරම් දන්න කෙනෙක් නැහැ. එහෙම වෙන්න පුළුවන් සමහරවිට. මම නායකයා වෙන්න තමයි, නායකත්වය දෙන්න තමයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. අනිත් අයට නායකත්වය දෙන්න. ඒ වගේ අදහසක ඉන්නත් පුළුවන්. සමහරට ඒක තමයි වෙන්නත් පුළුවන්. සමහරට සෙක්ස් වෙන්නත් පුළුවන්. ඒකට ආව වෙන්නත් පුළුවන්.
අපි දන්නේ මම නම් මාම තාම හොයාගෙන නැහැ ඇත්ත කියන්න එපා. මම ඉතින් එතකල් මගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. පුළුවන් විදියට බැලන්ස් එකේ එන්ජොයි කරගෙන යනවා. ඔයත් එහෙම නෙනේ. මට දැනෙන විදියට ඔයත් එහෙම තමයි. අපි දෙන්න එක ළඟ එකට ඉන්නේ. එකම තැනනේ ඉන්නේ අපි. සමහර වෙලාව දේවල් දන්නේ නැති වුණාට ඔයා කරන දේ මම දන්නේ නැති වුණාට මම කරන දේ ඔයා දන්නේ නැති වුණාට අපි දෙන්න එක ළඟ ඉන්නේ නේ. හරි. ඉතින් ඒක එහෙම තමයි. සමහර අය අවබෝධ කරගෙන ඒකේ ඇලි ගලි විසිනවා. සමහර අය තාම දන්නේ නැති නිසා ඒක හොයමින් පවතිනවා. ඇයි මේ ලෝකෙට ආවේ කියලා. ඉතින් ඒක තමයි මම ඔයාගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට දෙන්නේ. ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ ඒක එතනම තිබ්බේ ඇයි අපි මේ විදියට හම්බුනේ කියන එකනේ. අන්න ඒක තමයි අවශ්‍ය. ඒක තමයි අවශ්‍ය අපි කවුද කියලා හොයාගන්න. හරියට කෙනෙක් තීරණය කරොත් හරියට කෙනෙක් දැක්කොත් Taman කවුද මේ ලෝකෙට ඉපදුනේ කියන එක හේතුව හොයාගන්න හමු විය යුතු කෙනා උදව් ගත යුතු කෙනා තමයි දැන් මේ මම හම්බෙද්ද ඔබ මාව හම්බුණා මම ඔබව හම්බුණා අපි මේ මැතුලාන්තයෙන් හම්බ වුණොත් ওই ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න හරිම ලේසි. අර ආදරය කියන කාරණාවෙත් ඕක තියෙනවා. ඉතින් ඕක ආදරය පිටින් ඇත්තටම හොයාගන්න බෑ. ඒ ආදරය තියෙන්නේ මේ අපි දෙන්න අතරෙමයි. අපි දෙන්න එකතු වුණොත් අපි දෙන්න එකතු වෙනවා කියන එක අපි දෙන්න අතරේ සෑහෙන බැරියර් තියෙනවා. ඔබ මගේ සහෝදරයා, යාළුවා, හිතවතා, මිත්‍රයා හැමදේම අපි දන්නවා. ඒ කියන්නේ අපි ඔබ දෙයක් කරොත් මම දන්නවා. මං කියන්නේ හිතාමතාම මගේ වසන් කරලා ඔබට කරන්නත් බෑ. ඉතින් මම නොදැන කරන්නත් බෑ. හැබැයි සාමාන්‍යයෙන් අපි අතර බැරියර්ස් ගොඩක් තියෙනවා. අපි හරියටම හමු නොවෙන. ඉතින් හමු වුණොත් හරියට අපිට ආදරය කරොත් අර ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඊට පස්සේ මේ බැඳීම කඩන්න බෑ කාටවත්. අපි හමු වුණොත් ජීවිතේ එක දවසක එක මොහොතක හමු වුණොත් කොයි වෙලේ හරි මේ මොහොතේ ඉඳලා අපි අතර ඒ බැඳෙන බැඳීම නැවත කිසිම කෙනෙකුට මේ ලෝකේ කඩන්න බෑ. ඒ කඩන්න උත්සාහ කරන අය නිකම්ම හිරු දුට්ටු කොතෝපැණියක් වගේ. ඒ කියන්නේ හිරු එළිය දකින්න කණා මැදිරියෙක් වගේ වියකිලා යනවා. පිනි බින්දුවක් වගේ වාස්ත වෙලා යනවා. හිරු එළිය දකින්න පිනි බින්දුවක් වගේ වාස්ත වෙලා යනවා. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒක නිසා තාම අපි හරියටම හම්බුලා නැහැ. මේ ප්‍රවේශයක් විතරයිනේ. ඒක නිසා අපි හරියටම හම්බුලා එකතු වෙලා අපිට ආදරය කරොත් ඒක තමයි උත්තරය දෙවෙනි ප්‍රශ්නෙට. කොහොම ස්තුතියි සෑහෙනකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. තවත් දේවල් තියෙනවා අපි කතා කරමු මේ සම්බන්ධයෙන්. මටත් මොනවා හරි දෙයක් තිබ්බොත් මම නැවතත් ඒ ගැන හාරවුසලා ඔබෙන් විමසන්න. එතකම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒත් ඔබට සුබ දවසක්. නැවත එහෙනම් තව දවසක හමු. ආයිබෝවන්. ඉතින් යාළුවනේ ඔබ මොකද දක්වන අදහස මේ සම්බන්ධයෙන් මේ අලුත් concept එක සම්බන්ධයෙන් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන කලින් ඔබගේ අදහස් දැනගන්න පුළුවන්. ඔබේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අපිට. එතකොට මේ සම්බන්ධව ප්‍රශ්න කරලා උත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම අලුත් concept එක ගැන අදහස් දක්වන්න, ඒ වගේම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒකත් එක ඉල්ලීමක්. එහෙමනම් තව දවසක තවත් වීඩියෝ එකක් හමු. ඒත් ඔබ සැමට සුබ දවසක්.